ගමන් කිරීමට හැකියාව උන්වහන්සේගේ අනුග්‍රහය තුළ අපිට ලැබෙනවා. ඉතින් මේ තීරණ හරි වැදගත්. ඉතින් මේ තීරණ ගැන කියනවා නම් අපේ ජීවිතයේ ප්‍රධානම තීරණයක් තමයි මොකක්ද? යෝනිය පසු වුණාට පසු තම සහකාරිය හෝ සහකාරය තෝරා ගැනීම. නේ? බයිබලයේ කියනවා තම යහපත් ස්ත්‍රියක් ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන්නේ කියලා. නේ? ඒ වගේම බයිබලයේ කියනවා යහපත් ස්ත්‍රියක් රතු කැටවලට වඩා අගනේය කියලා. නේ? ඒ වගේම තමයි බාරයා ගැටෙන්න ඇයට ස්වාමි පුරුෂයා තෝරා ගැනීම. ඒ අපේ ජීවිතේ ගන්න ප්‍රධාන වූ ජීවිතේට වැදගත් වූ ජීවිත ගමන සාර්ථක කරන්නා වූ ප්‍රධාන තීරණය. ඒ සහකාරය තෝරා ගැනීම. නේ? ඒ හරියට අපි තෝරාගත්තේ නැත්නම් ඒ අපගේ මානසික කැමැත්තට නැත්නම් අපේ ඇස්වල තෘෂ්ණාවට එහෙමත් නැත්නම් යම් කිසි තරහාදිරමකට එහෙමත් නැත්නම් පෞද්ගලික ඕනෑකමකට අපි ඒ දේ තෝරාගත්තොත් සාමාන්‍යයෙන් මුළු ජීවිතේම අවුල් වෙන්නේ ඉඩකඩ වෙනවා. ඉතින් මේ සහකාරය තෝරා ගැනීම ඉතාම ප්‍රධාන තීරණයක්. ඒකට දෙවියන් වහන්සේගේ කැමැත්ත අතිශයින් වැදගත්. ඒ වගේම තවත් දේවල් තියෙනවා. අපි තෝරා ගන්නා හැකියාව මේක ඉතාම ප්‍රබල තීරණයක්.